හලෝ යාළුවනේ ඔන්න ඉතින් අපි ආවා පොඩ්ඩක් පරක් වුණා අපිට වීඩියෝ එකක් දාන්න. ඉතින් අපි අලුත් බඩුවක් ගෙනාවා. ප්‍රොඩක්ට් පහකින් අද අපි වීඩියෝ කරන්න යන්නේ. ඉතින් අපි වැඩි කතා බහක් කරන්න අපි ඉක්මනට මෙයා යමුනේ ඉක්මනට යන්නේ. යමු එහෙනම්. මුලින්ම අපි කියන්නේ විදිහට චොකලට් බිස්කට් නෙමෙයි ගෑත්තින් චොකලට් බිස්කට් මේ වීඩියෝ එකක් ගැව්වා ඒ පොඩි අවුලක් ගියා. පස්සේ මම වීඩියෝ එක අයින් කරා channel එකේ. ඒක පස්සේ චොකලට් බිස්කට් දානවා ඉතින් ගෙනාවා මේක. බර්බන් චොකලට් බිස්කට් තමයි බර්බන් ගෙනාවේ. තියෙනවා රසම රස ඒ වගේම පහක්ම තියෙනවා බලමු නේද? මුලින්ම පෙන්නලා ඉන්නවද නැත්නම් අපි ඕම්ම කරගෙන යනවද? මොකෝ කරන්නේ? අපිලා තියෙනවා මංචි බර්බන් එක. මේක තමයි ලංකාවේ ප්‍රොඩක්ට් එකක් තියෙන එක මේක. මංචි එක. ඊට පස්සේ තියෙනවා පාලේ ක්‍රීම්ස් බර්බන් එක. මේක ඉන්දියන් එකක්. ඔක්කොම ඉන්දියන් තමයි ගන්නේ. මේක පාලේ ප්ලැටිනා හයිඩ් ඇන්ඩ් සීක් බර්බන් එක. මේක හයිඩ් ඇන්ඩ් සීක් එකේ බ්ලැක් බර්බන් එක. බ්ලැක් බර්බන්. මේක බ්‍රිටානියා බර්බන් එක. ඉන්දියන් ප්‍රොඩක්ට් හතරකුයි ලංකාවේ ප්‍රොඩක්ට් එකකුයි තමයි තියෙන්නේ. කවර ටික නම් ලස්සනට තියෙනවා. ඉතින් ඇතුළ කොහොමද දන්නේ? අපි කාලම බලමු නේ. අපි මුලින්ම මොකද අපි බලන්නේ මුලින්ම ගමු අපි පාලේ පොඩි එකකින්. පොඩි එකකින් පටන් ගමු. ප්ලැටිනා හයිඩ් ඇන්ඩ් සීක් බර්බන් එක. මේකෙන් පටන් ගමු. බලන්න බිස්කට් 6 ඩබල් කරලා තියෙන්නේ. එහෙම තමයි තියෙන්නේ ඇතුළ. බිස්කට් එක මෙහෙම තියෙන්නේ. ඔමතා බිස්කට් එක තියෙන්නේ. අපි බලමු නේද? මෙයා විතර බලලා හරියන්නේ නැහැ නේ. සුපිරි. බොරු කියන්න ඕනේ නෑනේ. ඇත්තටම රහයි. කොහොමද අපි ලකුණු තාත්තේද උඩ? 10න් 7ක් දෙනවා. ඔව් මම 10න් 7ක් දෙනවා. රහයි බිස්කට් එක. ඊළඟ අපි කඩමු මේක. ඔව්. මේකෙල්ල බ්‍රිටානියා බර්බන් එක. බ්‍රිටානියා මේක ඉන්දියන් කුඩු වෙන එක එපා ඉන්න. කොහෙලා හදගන්න මේක ඒකත් නෑ. ඒකත් ඉතින් කලින් බිස්කට් එකට සමානයි. ඒකේ මේ බිස්කට් එකේ කලින්ට වැඩිය ක්‍රීම් තියෙනවා. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ බ්‍රිටානියා බර්බන් එක. බලමු මේකත්. මොකද තියෙන්නේ? ඒක රස වෙනස්. බර්බන් පවුලේ සෙට් එකක් ඉන්නේ. ඒක ක්‍රීම් තියෙන ගොඩක්. ඒකත් මේ අර රහමයි ඉන්නේ නේද සතුක? නෑ වෙනස් නේ. වෙනස් පොඩ්ඩක් විතර වෙනස් වෙන්නේ. මේක ඩාර්ක් පොඩ්ඩක් තියෙනවා. පැණි වැඩි. පැණි වැඩි. අරකට පැණි වැඩි ඒක හොඳ චොකලට් එකක්. මේකේ පොඩ අඩුයි පැණි වැඩි. ඒකට දෙනවා ඒකට මම දෙන්නේ 10න් 5ක් වගේ තමයි දෙන්න පුළුවන් ඒකට. දැන් මගේ රසායන වල 10න් 5යි දෙන්න පුළුවන්. ළමයි මම නම් දෙනවා 10න් 6ක්. 10න් 6ක්. නෑ 10න් 7ක් දෙනවා.
බිස්කට් එක. 17යි. 17යි. අපි මොකද මේක පාලේලාගේ ක්‍රීම්ස් බර්බන් එක. රත්තරන් පාට බෑ කවර් එක දාලා තියෙන්නේ මේ ක්‍රීම්ස් බර්බන් එක. මම මේක කලින් කාලා තියෙනවා මේක රසයි. මුල් කියන්නේ නැහැ. මම රත්තරන් ඇදී කියන්නේ. කලින් කාලා තියෙනවද? ඒ කාලේ ආ. ඒ ට්‍රේ එක දාලා මම ඉන්නේ. මේ පාලේ ප්ලැටිනා කියලා දෙනවා පාලේ කියලා දෙනවා මම දන්නේ එකම කම්පැනි කියලා. මේක පාලේ අරක පාලේ ප්ලැටිනා. මෙන්න මේ තමයි මේක පැක් එකක් ඉන්නේ. ඒක සාරම නෑ බර්බන් කියලා ගහලා තියෙනවා මේක. ඔව් මේ පාලේ බර්බන් එක ක්‍රීම්ස් බර්බන් එක. හදලා චොක්ලට් එක ඩාර්ක් පාට එක ගොඩක් තද පාටකට තියෙන චොක්ලට් එක. ලොකුම කියලා වෙනසක් නෑ. බ්‍රිටානියකට වැඩිය හොඳයි. හැබැයි මේකත් එක්ක ගත්තාම මේක හොඳයි වගේ. 10න් 6යි. 10න් 5යි. 10න් 6 දෙන්නේ. 10න් 5යි. මොකද අපි මේ hide and seek black bourbon එක දැන් කඩනවද මොකද කරන්නේ? ඒක ඔයාගේ විශේෂත්වයක් තියෙනවද මේක වෙනවා ඒක අන්තිමට කරන්නේ විශේෂත්වයක් නෑ. බොරු කියන්නේ ඕනේ අය. තියෙන විදිහ තමයි කියන්නේ. බොරු කියන්නේ නැහැ කෙලින්ම. මොකද අපි කම්පැනි සල්ලි දෙන්නේ නැහැ ප්‍රොඩක්ට් මේව කරන්න කියලා. ප්‍රොමෝට් කරන්න. මංචි. ලංකාවේ ප්‍රොඩක්ට් එක ලංකාවේ තියෙන මම දන්නේ ළමේලා ලංකාවේ තියෙන එකම බර්බන් එක. අනිත් කම්පැනි මම දන්නේ නැහැ ගන්නවද කියලා. ලස්සනට තියෙනවා. ඒ බර්බන් එක විශේෂත්වයක් තියෙනවා. අනික් බර්බන් වල බිස්කට් එක බර්බන් කියන ගහලා තියෙන්නේ. මේකේ මංචි කියලා ගහලා තියෙන්නේ. මේක අයිතතු කොහෙන බරකුත් තියෙනවා බරයි මේක. බර එක ලොකුයි වගේ. ඔව් ඒක. බිස්කට් එක ලොකුයි. ක්‍රීම් එකක් තියෙනවා හොඳ. ක්‍රීම් එක. ඒක අර කහට පාට සුවඳේ හරියට තියෙනවා කියලා කියනවනේ. මේකෙත් එහෙම සීනි ඔක්කොම මේ මට්ටම ගන්නටම තියෙනවා. මරලා ඉතින් එහෙම දැනෙන්නේ. ඔයාලට කොහොමද? හොඳ තමයි. හොඳයි කියන්නේ මේක බිස්කට් එක ලොකුයි. ලොකුයි බිස්කට් එක කැඩලත් නැහැ හොඳට හයියක් තියෙනවා බරයි. මේමයි ඕනම චොකලට් බිස්කට් එකක් ඕගොල්ලෝ ෆ්‍රිජ් එකේ දාලා කෑවොත් එහෙම පට්ට රහයි. ඒ කියන්නේ කඩෙන් අරන් නිකන් කන වැඩි ෆ්‍රිජ් එකේ දාලා කනවා නම් මාරම රසයි බිස්කට්. මම මේකට දෙනවා 10න් 8. 10න් 7යි 8. මේවා ලංකාවේ ප්‍රොඩක්ට් එකක් ඉඳ නෙමෙයි 10න් 8යි දැන්. රසයි. 10න් 8යි. කොහොමද දැන් මේ තියෙන බිස්කට් එක බලලාම ලංකාවේ බිස්කට් එකම රහයි. අපි කාලා තියෙනවත් එක්ක ලංකාවේ තියෙනව රහයි. ඔව් ඒක නම් ඇත්ත ඈ. ලංකාවේ බිස්කට් රහයි. ඔන්න ඉතින් අපි යන අපේ අන්තිම එක මොකද්ද hide and seek black bourbon. බ්ලැක් බර්බන් එක. මේක තමයි මේ ගත්තේ ගණන් වැඩි මේක තියා තුනක් ලොකුයි දුනා මේක.
අනිත් ඒවා 2.50 ඔය ගණන් කියන එක 3ක් විතර වුණා. පැකට් එක ලස්සනයි. පැකට් එක ලස්සනයි. අපිට මේක මේ එක එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ලස්සන තියාගන්න පුළුවන්. ඔය පැත්තකින් පැකට් එක කඩන්න නැතුව. බිස්කට් එක කළු වගේ. කළුම කළුයි. බ්ලැක් බර්බන් බ්ලැක් තමයි. කළුම කළු. මෙහෙම තමයි බර්බන් තියෙන්නේ. බර්බන් එක තියෙන්නේ කළුම කළුයි. කළු පාටට තියෙන්නේ. නම් ඉතින් බ්ලැක් බර්බන්. මෙහෙම තමයි තියෙන්නේ. කටස් කාලා වෙනවා. ඉතින් ඒක හරි. හොඳ චොකලට් රහක් වෙනවා. හොඳටම චොකලට් රහ වෙනවා. ලකුණු තත්ත්වය බලන්න ගිය පැත්තට ගියොත් ඉතින් මගේ මාත් 10/9ක් තමයි දෙන්නේ. ලෙසටම තියෙනවා සුපිරි. ඉතින් අනේ ඉතින් අපි අද දවසේ ගෙනම් ප්‍රොඩක්ට් අපි දැන් කියන්නේ ඊළඟට කියනවා මොකද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අපිට කටුස්සන. ඔව්. අපි කියන්නේ මොකයිද කියන්නේ කියලා. ඒක තමයි. අපි ඒක පස්සේ ඒ වීඩියෝ එක කියන්නේ. වීඩියෝ දාන දාස තමයි දැනගන්න වෙන්නේ මොනවද කියන්නේ. ඒක චොකලට් බිස්කට් එකට උනේ චොකලට් බිස්කට් එක අපි මයික් එක ගත්ත මේ ළඟදී මයික් එකක් අතින්ද සවුන්ඩ් මදි වුණා. වීඩියෝ එක මම ඊට පස්සේ අයින් කරා. channel එක අප්ලෝඩ් කළා වීඩියෝ එක අයින් කරා. ඒක පස්සේ දවසේ ගේන්න අපි චොකලට් බිස්කට් එක. අනික එදා අපිට මැලිබන් චොකලට් බිස්කට් එක හොයාගන්න බැරි වුණා. ඒකත් එක්ක මැලිබන් එකක් තියෙන දවසට ඒකත් එක්කම කම්පෙයාර් කරලා බලන්න නැත්තම් වැඩක් නැහැ. ඔව් ඔව් අපි ඊළඟ පාර එන්නම් එක්කන්න මේ ඔයාලගේ කාලෙත් අපරාධනේ ඉතින් නේද? ඉතින් අද ගැපුවා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයාර් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න නේ ඔය නිකන් තියනද පොඩ්ඩක් කමෙන්ට් ටච් කරලා දාන්න. නේද? එහෙනම් ඉතින් අපි යන්නේ නේද චතුක? යා. එහෙනම් අපි යනවා එහෙනම් ඔක්කොම බුදුසරණයි දේවපීඨයි ජේවිපී ජේසුපීඨයි අපි ගියා.